හෙලෝ යාළුවනේ කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ හැමෝම ගොඩාක් හොඳින් ඉන්නවා කියලා. ඉතින් ඔන්න අදත් මම ඔයගොල්ලෝ එක්කයි යනවා විලේජ් එකක් බලන්න. විලේජ් එක තියෙන ස්පේන් වල. හැබැයි හරිම ලස්සනයි. විලේජ් එකේ නම තමයි අල්කෙතාර් වෙස්කා අර්ගොන්. ඒක තියෙන ස්පේන් වල හරිම ලස්සන බියුටිෆුල් විලේජ් එකක්. අපි ගිහින් බලමු කොහොමද කියලා ලස්සන. එන්න එහෙනම් මාත් එක්ක. ඔන්න ඉතින් අපි කාර් එකෙන් බැහැලා දැන් සිටි එක බලන්න ඇතුළට යන ගමන් බලන්න කොහොමද ලස්සන කියලා. අපිට එන්න තියෙන්නේ කන්ද උඩින් තමයි සිටි විලේජ් එක තියෙන්නේ කන්ද පල්ලෙහාට වෙන්න. ඉතින් අපි දැන් මේ කන්ද උඩට ඇවිල්ලා කාර් එක පාක් කරලා අපි විලේජ් එක බලන්න පල්ලෙහාට යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. ඔය තියෙන අපි ආපු පාර ඔය තියෙන කාර් පාකින් එක. ඉතින් එන්න යන්න මාත් එක්ක විලේජ් එක බලන්න. ඉතින් මේ විලේජ් එක අපි උඩින් ඉඳන් බලද්දි හරිම ලස්සනයි. හරිම ලස්සන පොඩි ගෙවල් ටිකක් තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් අපි ඉදිරියට යද්දී ලස්සන පුංචි ගෙයක් හමු වුණා. ඉස්සෙල්ලාම හම්බෙන්නේ මේ ගේ තමයි. බලන්නකො ලස්සන. හරි කියුට් නේද? හරි නිස්කලංක ලස්සන ගෙයක්. නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න හරිම ලස්සනයි. ලස්සන view එකක් එක්ක අපි හැමෝම කැමති ලස්සනට නිස්කලංකව හොඳ පරිසරයක ජීවත් වෙන්න. හැබැයි ඉතින් මේගොල්ලොන්ට නම් කොහොම වෙයිද දන්නේ සමයකට. ඉතින් අපි පල්ලෙහාට බහගෙන ගියා. විලේජ් එක බලන්න හරිම ලස්සනයි. බලන්නකෝ ඒගොල්ලොන්ගේ හදලා තියෙන විදිය ගෙවල්. ඉතින් අපි දැන් මේ පල්ලෙහාට යන ගමන් විලේජ් එක බලන්න. එන්න ඉතින් බලමු අපි කොහොමද කියලා. මේ තියෙන ඔලිව්. මේ තියෙන ඔලිව් ගස්. තාම ගෙඩි නැහැ. ගෙඩි තියෙනවා. දැන් සමයක පටන් ගන්න යන්නේ තාම ගොඩ සෙනග නැහැ. සමයකට නම් හරියට සෙනගලු මෙහි ඇවිදින්න බැරි තරම් මේ අඩි එච්චර සෙනගලු. කියන්නේ ලස්සනට මේ view එක බලා ගන්න බැරි තරම්ම සෙනග ඉන්නවලු. දැන් නම් සෙනග නැහැ මොකද සමයක නෙමෙයිනේ. තාම වින්ටර් එක නිසා සෙනග අඩුයි. අඩුයි කියන්නේ ඇත්තටම නැහැ. සමයකට නම් ගොඩාක් සෙනග ඉන්නවලු. ඉතින් මේ ගොඩාක් ප්‍රසිද්ධ කමක් අවුරුදු ගාණක් පරණ. ඉතින් ගොඩක් තියෙන හොටෙල්ස් රෙස්ටෝරන්ට් තමයි දාම රෙස්ටෝරන්ට් ඕපන් කරන්නේ. ඉතින් සමර් ටයිම් එකට තමයි වැඩිපුර හරිම ලස්සනයි. හරිම සීතලයි. මොකක් මේ ගල් මැද්දෙන් වගේනේ යන්න තියෙන්නේ. ඒ නිසා ගොඩක් සීතලයි. සමයකට නම් ගොඩාක් රස්නේලු. ඉතින්
ෂොප්ස් තියෙනවා ඒ අතරමැද. Can go there. බලන්න ඒගොල්ලන්ගේ ගෙවල්. එයා දොරට තට්ටු කරන කර දොර අරන එක. ඉතින් මේ තියෙන විලේජ් එක ඇතුලේ තියෙන ගෙවල් තමයි. ඉතින් මේ විලේජ් එකේ කොහෙන් බැලුවත් පේන ලස්සන view එකක් විතරමයි. මම දැන් උඩ ඉඳන් ගද්දි මේ ටික තමයි ඔයගොල්ලන්ට පෙන්නුවේ. ඉතින් මම දැන් පල්ලෙහාට ඇවිල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ පල්ලෙහා view එක හරිම ලස්සනයි. මේ තියෙන්නේ ඒගොල්ලෝ එළවලු වවලා එතකොට මේ තියෙන්නේ ආමන්ඩ් තාම මල් සමයකට තමයි ඉතින් හැදෙන්නේ. චර්ච් එකක් තියෙනවා. යමු ඇතුළට කොහොමද කියලා.
රෙස්ටෝරන්ට් දාලා තියෙනවා. කන්ද නගන ගමන් ඉන්නේ දැන් නම්. මේ තියෙන්නේ රෙස්ටෝරන්ට්. එක දිගටම තියෙන්නේ දැන් රෙස්ටෝරන්ට්. හරිම ලස්සනයි. ලස්සන view එකත් එක්ක ඉතින් කෑම කන්න තමයි දින්නේ. හරිම නිදහස් නිස්කලංකයි. කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි. apa udah nangin kamu pala ada dasar lagi nih nah gitu dia nomor බලමු අවුවම කොයි වගේද කියලා. එතකොට වෙනස් ඒ කියන්නේ හැමතැනම රෙස්ටෝරන්ට් එතකොට සෙනඟ ගොඩයි සමහර විට ඊට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි විලේජ් එක බලලා ඉවර වුණේ. දැන් අපි මේ ගෙදර යන ගමන් දැන් කරුවල වැටිගෙන ඉන්නේ. බලන්නකෝ view එක. ලස්සනයි නේද? ලස්සන වීඩියෝ එකකින් මම ලස්සන වීඩියෝස් අරගෙන එන්නම් ඔයගොල්ලන්ට. ඉතින් ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මගේ වීඩියෝ බලනවට. ඉතින් subscribe කරලා කමෙන්ට් කරලා like කරලා සපෝට් එකක් දෙන්න.